Hi everyone! අද අපි බදුල්ලේ ඉද්දී වැඩිපුරම යන තැනකට. ඉතින් අපි මේ යන්නේ මුතියංගනේ පන්සල වඳින්න. ඔන්න බදුල්ලෙත් රොබරෝසිය තියෙනවා හරිද? ඉතින් රොබරෝසිය මලකුත් අරගෙන පාර යන මාව අඳුරන්නේ වගේ යන යාළුවෝ දෙන්න තමයි මේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපි මුලින්ම මල් අරගෙන මේ යාළුවව චුට්ටක් බලලා බලන්නකෝ එයා ලස්සනට පෝස් කරන ෆොටෝ එකට. අපි දැන් යමු මුතියංගනේ පන්සල වඳින්න. ඉතින් මුතියංගනේ පන්සලට තමයි අපි බදුල්ලේ ඉඳි වැඩිපුරම එන්නේ. ඉතින් හරිම හිත නිවන තැනක්. ඉතින් මම අදාවි මේ යාළුවෝ දෙන්නත් එක්ක ඉතින් ඇතුළට යන්න කලින් ආන්ටි කෙනෙක් හිටියා එයාගේ ෆොටෝ එකක් ගහලා දෙන්න කියලා කිව්වා පන්සල ඉස්සරහා. ඉතින් මේ ෆොටෝ එකක් ගහලා දීලා අපි කට්ටිය දැන් යනවා පන්සලට. ඔන්න තව ෆොටෝ එකක් ගහලා දෙන්න උනා. දැන් අපි යන්කෝ වඳින්න. ඔයා මුතියංගනේ පන්සලට ඇවිල්ලා තියෙන කෙනෙක් නම් දන්නවා මේ මුතියංගනේ පන්සලේ හරිම විශේෂ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් හැම පන්සලකම අපිට දකින්න හම්බෙන්නේ ඒ තමයි අටවිසි බුදුරජාණන් වහන්සේලාගේම බෝධීන් වහන්සේලාත් රෝපණය කරලා තියෙන පන්සලක් තමයි මේ මුතියංගනේ පන්සල කියලා කියන්නේ. ඊට පස්සේ අපි ආවා අපේ මල් කඩේට. ඉතින් පන්සලේ ඉඳන් කෙලින්ම මල් කඩේට ඇවිල්ලා අපි මේ මල් ගන්න තමයි යන්නේ. ඉතින් අද අලුත් රෝස මලුත් ඇවිත් තිබුණා. ඉතින් මලුත් අරන් අපි එන්න ආපහු ආවා. ඉතින් ආවහම කැම්පස් එකේ චූටි කුරුල්ල කට්ටියක් හිටියා. ඒගොල්ලෝ දිහාත් බලන් ඉඳලා අපි තව පොඩි වැඩ ටිකකුත් තිබිලා ඒවත් කරගෙන අපි ආපහු හොස්ටල් යන්න තමයි මේ යන්නේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you මේ පොඩි vlog එක බලුවට. Bye!